මොකද කරන්නේද? කොහෙද ගෙවල්? රත්මලානේ. ගෙදර කවුද ඉන්නේ තව? පුතා. පුතා රස්සාවක් කරනවද? ගෙදර ඕලෙවල් කරන්නේ. ඔව්. ඔය දෙන රස්සාවක් කරන්නේ මෙතනලා ඉන්නේ. ඊයකර මිනිස්සු දුන්නවද ජීවත් වෙන්නේ නේද? ජීවත් වෙන්නේ මාත්මය. අම්මා බයත් වෙලා ගන්න. ඉතින් අවුරුදු දවස් ගෙදරට වෙලා ඉන්න පුළුවන් නේ. මොනාරි ඔයාගෙන යන්න ඕනේ මම පුතා. සල්ලි නෑනේ. ඔව් පුතා සල්ලි නෑ ගෙවල් කුලි ගෙවන්න ඕනේ. වතුර බිලක් ගෙවන්න ඕනේ. පුතා ඉස්කෝලේ යවන්නත් බෑනේ නේද? ඔව් එයා උගන්නන්න ඕනේ. හොඳට එයා තමයි. එක පුතායි ඉන්නේ. ඔව්. දැන් ගෙදර යන්න බැරිද? යන්න පුළුවන්. ගෙදර යනකොට මොනවද වුණා? ගෙදර යනවා ඉතින් කාල් පය මොනවද තිබ්බත් ගෙදර යන්න පුළුවන්ද? මොනවද ඕන කියන්නේ බාන්න ගෙදරට බඩු? ඕන ටික කියන්න මං ගෙනල්ලා දෙනවා ඔයාට දැන්. ඔය පිටිටි ඕවා තමයි. පිටිසීනි ටිකක් ඕන. ඔව් එහෙම දැන් තිබ්බත් ගෙදර යන්න පුළුවන් නේ. අවුරුද්දට ගෙදරලා පුතත් එක්ක ඉන්න පුළුවන්. ඔව්. අපි මෙතන හිටියා කියලා කාටවත් කරදරයක් කරන්න ඉල්ලන්නේ ඊළඟ කරන්න කියන්නේ. ඔය නමස්කාර ඔය පුතා වගේ කොහොම මේ ටික දෙනා ඉන්නේ මේව කරන කට්ටිය ගොඩක් නෑ ලංකාවේ අද 2-3ක් තමයි ඉන්නේ. දැන් ගෙදරට කියලා සතුටින් ඉන්න පුළුවන්ද ඔයාට? දැන් මං ඔයාට ගෙදර හැබැයි ගෙදර යන්න ඕන. මෙතන ඉන්නේ අවුරුදු දවසේ මෙතෙන් වෙලා ඉන්න එපා. ගෙදර පුතා ඉන්නනේ පුතත් එක්ක සතුටින් ඉන්න ඕන. හරිද? දැන් මං ඔයාට ඕන ඔක්කොම ටික අරන් දෙනවා. ගෙදරට සීනි පරිප්පු පොල් අරන් මේ ඔක්කොම ටිකයි. ඔයාට ත්‍රිවිල් එකේ දාලා ත්‍රිවිල් එකේ ගෙදරට යන්න ඒක සල්ලි ඔයාගේ අතට කීයක් ඔයාලා දෙනවා. හැබැයි ගෙදරටලා පුතත් එක්ක සතුටින් ඉන්න ඕන. අපි දැන් යනවා. මගේ පුතා එහෙම කරොත් අපි මේ බැලන්නේ අපිට ඇදෙනවා. මෙතෙන්ටලා ඉන්න එපා. අපිට ඇදෙනවා. අපි අබාන්සේකේ වැඩ අපි අබාන්සේක මට බේත් දෙක පේන්නේ දෙන්නම වැඩ කරා. හ්ම්. මහත්තයා අපි ගෙදර ආවොත් අදින් දෙන්න. හරි හරි ඕනේ ඕනේ. නෑ අපේ මාත්‍යයි තුන අපි හොරු නෑ මං මට තේරෙන්නේ. හරි හරි ඒක අවුලන්නේ. ඕනේ ඕනේ. කාලේ හොරු කියලා ඉඳන අමාරක් ඉන්නු. මේ එක එක දේවල් වලට කල්ලි හොයනවා ඒක කුඩු ගන්න මම වීඩියෝ පිටරට එකක් කරලා ටිකක් බොන්නේ මම හොඳයි. පත්තයි ලහන් පොල් පුතේ. ඔය මායට දැන් දීපේ දෙක මේ මාත් ගන්න කිව්වා. මං අර පොඩි ටිකක් බොන්නේ නැහැ තාම. හොඳයි යා. මොන්නේ? සන්තෝසයි. ඒ තියෙන අබාන්සේකේ හරි. මේ අපේ අයිති. මේ හැබැයි දැන් මම ඔක්කොම ටික අරන් දෙනවා ඔයාට. හරි. මම දැන් ටීවී එක කතා කරලා ඔයාව දාලා යවන්න ඔක්කොම බඩුත් එක්ක. මේක තියාගන්නකෝ. ආත් එකේ පිටපත්. රත්නම් පත්. මම පුතේ. හැබැයි මේ කියන්න දෙයක් නැහැ. ඒවා බලන්න ඊයක් තියනවාද කියලා. 5000ක් තියෙනවා. ඔයාලට බඩුත් අරන් දෙනවා ත්‍රිවිල් එක දාලා බෑ ගෙදර යන්න ඕන. පුතත් එක්ක සතුටින් අවුරුදු දවසක ගෙදරටලා ඉන්න ඕන. මගේ පුතා වගේ ඈ. අපිට කියන්න ඕනේ මම දෙස්කාන්ට මේක අපි කියලා උයන් කාලා දෙස්කාන්ට අවසන් කියලා මයි පුතාට මේකත් ගන්න. මගේ පුතාට මෙන්නට උන ඔක්කොම වටි ටික තියෙනවා. අදියක් දෙන කන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ හාලුත් තියෙනවා. මම ත්‍රිවිල්ල කතා කරන් එන්න මෙතන ඉන්න බා ගෙදර යන්න ඕන. හොඳ? සුබලුත් අවුරුද්දක් එනවා. අනේ අපි පොඩි පිංගඩක් කරන පාරින්න කට්ටියද? මේ දෙන්නව ගිහිල්ලා දාන්න ඕන ගොළු මඩම හන්දියේද? ඔයාලට කීයක් යනවද? වත්මලා වත්මලානේ ඔව්. ඔයාලට කීයක් යනවද කියන්නේ? 1000ක් වගේ වැඩි. 1000ක් වගේ මම 1000ක් දෙන්න මේකෙන් සල්ලි ගන්න එපා. හොඳ? ඉස්සරහට ගිහින් දාන්න ඕනේ. පරිස්සම ගිහිල්ලා දාන්න බඩුත් තියෙනවා. ඔව් පිටින් දෙන මාතරට ඉල්ල. මාත දසන් රැජ්ජා නැතු. හලෝ පරිස්සම ගිහිල්ලා දාන්නකෝ. ඒක අපි. කාගින්න? ඕම් පිංගේ
හරි පරිසං ගිල දාන්න මෙතන. බෝම්බින් එන මනත් වෙලා හදලා. එහෙනම් හරි හරි මට වදින්න එපා. අපි ආගමේ වීප්පේ. අපි පුතාලකින් හරි පරිස්සමෙන් ඉදරන්නේ නං ඈ. යන්න දෙයක් නැහැ. පරිස්සමෙන් ගිහින් දාන්න. පුතාට මොනවාරි කන්න අරන් යන්න අර සල්ලි වලින්. හරි යනවා. හරි පරිස්සමෙන් යන්න. හරි පුතේ දේතු පිටයි. හරි ඔය පරිස්සමෙන් ඉදරන්නේ. හරි